Hi guys, සියලු දෙනාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩි දෙනෙක්ගේ ඉල්ලුම් මත 2026 අලුත්ම අප්ඩේට් එකට කොහොමද නිවැරදිව 1xpert ගිණුමක් හදන්නේ කියලා මගෙන් අහලා තිබ්බා. ඉතින් ගොඩක් දෙනෙක් ඉතින් ඒ කට්ටිය ඔක්කොටම මේ විශේෂ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක කරනවා මතක තියාගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip නොකර A to Z මේක බලා ගන්න. මේ එක ස්ටෙප් එකක් හරි වැරදුනට පස්සේ ඔයාලට ඇත්තටම කියනවා නම් withdrawal කරනකොට ලොකු ගැටලු සිද්ධ වෙනවා. ඒකට ඒවට ඔයාලට witness දෙන්න වෙනවා. withdraw කරන. ඒක නිසා මේ කියන දේවල් හරියටම හදාගෙන තමයි කරන්නේ. මුලින්ම මම ඔයාලට මේ වීඩියෝ එකේ description එකේ link එක දාලා තිනවා. එන්නේ link එක click කරලා යන්න Google Chrome එකට. Google Chrome එක open කරලා මෙන්න මෙතන ගිහලා ඒ link එක මෙහෙම place කර ගන්න. හරිද? place කරලා පස්සේ link එකෙන් ගියාට පස්සේ මෙන්න මෙහෙම load වෙලා මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට ඉස්සෙල්ලාම දැක ගන්න හම්බෙන්නේ. මෙතනදී ඔයාලා මුලින්ම account එකක් නැත්නම් register කියන එකට ගිහලා register වෙන්න ඕනේ. මෙතනදී සැලකිය යුතු කරුණු ඔයාගේ ID number එක account එකක් හරි හදලා තියෙනවා නම් ඒක පොඩි ගැටලුවක් වෙන එක නිසා මුලින්ම හදන කෙනෙක් නම් ID number එක දාලා හදන්න. ඊට කලින් හදලා තියෙන කෙනෙක් නම් අපිට තියෙනවා account එක යටතේ අපිට account ගොඩක් හදා ගන්න පුළුවන්. ඒ තියෙන account එකම log කරලා හදන්න ඕනේ. ඒක නිසා එහෙම වගේ display කරන්න එපා. ඒතර ඔයාලට පරිදින සම්භාවිත වැඩි. ඉතින් මේ විදිහට ඔයාගේ නමින් එකක් හදලා තියෙනවා. ඒක වැඩ කරන්නේ නැත්නම් මෙන්න මේ link එක click කරලා ඔයාගේ wife ගේ හරි කාගේ හරි නමකට ID number එකට account එක create කරනවා. right. එන්න කියන register කියන එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ වගේ register form එක පුරව ගන්න. මෙතන තියෙනවා by phone by email කියලා. මම ගොඩාක් දුරට recommend කරන්නේ by email කියන එක අරහා account එක create කරන්න. හරිද? by email කියන එකට click කරන්න. click කරලා පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. විතර press name එක කියනකොට මෙන්න මෙතන ඔයාගේ දාන්න මම දැන් දාන්න මම මේ fake account එකක් හදන්නේ. මොකද මට account එකක් තියෙන නිසා මම දානවා අජිත් මෙහෙම දාලා ඊට surname එක දානවා දිසානායක කියලා. මෙතන email එකෙත් ඔයාලට වැඩ කරන email එක දෙන්න. මගේ මේ email එක තියෙනවා. මම මේක නම් අර මේ email එක වුණාම මම මේ email එකට හදලා තියෙන්නේ. ඒ විදිහට දාලා ඊළඟට step එක next කියන බටන් එක දෙන්න. මෙතනදී ඔයාලා select ශ්‍රී ලංකා කියලා උඩින් පෙන්නයි. ඒක ශ්‍රී ලංකා කියලා තිබ්බට අනිවාර්යෙන් එතන මේ arrow එක යටට තියෙන arrow එක click කරලා ශ්‍රී ලංකන් කියන එක දාගන්න. ඊට පස්සේ select region කියන එකට click කරලා ඔයාගේ පළාත කොහෙද කියලා දාගන්න. දැන් මම ඌව නම් ඌව දාගත්තා. ඊට පස්සේ ඔයාගේ country code එක මෙතන වැටලා තියෙන phone number එක මෙන්න. මේක වැදගත්ම දෙයක්. එතකොට මේ phone number එක සමහර කට්ටිය වෙන number එකක් දාලා ඕන number එකක් දාලා හදන්න පුළුවන් කියලා හිතනවා. නමුත් හදන්න එපා. ඒ ID number එක්කෙනාගේ නමට තියෙන SIM එකකින් හදන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ ඉස්සරහදී වැඩ කටයුතු කරන්නට. හදිසිය අපි එහෙම නැතු number එකකින් අපි හැදුවා කියමුකෝ. ඔයා මොකක් හරිලා big win එකක් කරලා ලක්ෂ 50 60ක් මේකේ win කරා මොනම හේතුවකින් හරි. එතකොට ඔයාගේ witness ඉන්න ඔයාගේ phone number එක verification එක ඉන්නවා අර #134# කියලා ගහලා ඔයාගේ personal detail එක ඉන්නවා. ඒතර ඒ personal detail එක වැරදිලා තිබෙත් ඒකටත් witness දෙනවා. ඒක නිසා එන ගැටලුකාරයෙක් හින්දා ID number එක තියෙන කෙනාගෙන් phone number එක දාලා මෙතන phone number එක හදන්න. right මම මෙතන දෙනවා මගේ phone number එක. මේ විදිහට phone number දීලා මේක next කරන්න. next ගියාට පස්සේ මෙන්න මෙතන මේ detail ටිකක් දුරවන මෙන්න මේක හරියටම මතක තියාගන්න. මෙන්න මේ ටික වැදගත්ම දේවල්. මෙතන උඩින්ම ශ්‍රී ලංකා රුපීස් කියලා තියෙනවා. අනිවාර්යෙන් ශ්‍රී ලංකා රුපීස් වලට තියෙන සමහරට මේක USA යුරෝ ඒ වගේම යුරෝ එහෙම දෙනවා. යුරෝ වලින් විතර අපිට මේක බිස්නස් කරන්න පුළුවන්. ප්ලේ කරන්න පුළුවන්. ඒතර ඔයාලා ලංකා මුදලෙන් අපි රුපියල් 5000ක් දැම්මම ඒක යුරෝ වලට කන්වර්ට් කරලා තමයි account එකට වැටෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම උඩ තියෙන එකට මෙන්න මෙතන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මෙතන උඩින්ම තියෙන ශ්‍රී ලංකා රුපීස් කියලා එක තියෙනවා නම් ඒක ඕකේ. නැත්නම් ඒක තිබ්බේ නැත්නම් ඒක මේ ඊතලෙන් ගිහලා මෙන්න මෙතනින් ඒක දාගන්න. හරිද? හරි. ඊළඟට password එක. ඔයාලා password එක strong password එකක් generate කරගන්න. ඒතර ඒක උදාහරණයක් වශයෙන් අපි කියමු මේ ඔයාගේ නම මොකක් හරි දාලා ඒකට symbol එකක් දාලා තව simple capital අකුරු දාලා අංක දාලා ඒ වගේ දාලා password එක generate කරගන්න. හරිද? මම password එකක් generate කරනවා මෙතන. හරි මම password එකක් වෙන විදිහට generate කරා. ඊට පස්සේ මෙතන promo code කියන එකට අනිවාර්යයෙන් මෙන්න මගේ වීඩියෝ එකේ මෙන්න මෙතන තියෙන promo code එක link එකේ දාලා ඒ promo code එක edit button එක ඔබලා මේ promo code එක copy කරගන්න.
අනිවාර්යෙන් කොපි කරලා දාන්න. මෙන්න මේ යටින් තියෙන ඩෑෂ් එක උඩට ඩෑෂ් එක තියෙන එක දාන්න එපා. මේ යටට ඩෑෂ් එක හැදෙන විදිහට දාන්න. මේක කොපි කරගන්න පුළුවන් නැත්නම් මේ විදිහටම ටයිප් කරගන්න. හරියට පිළිවෙල ටයිප් කරන්න. එහෙම නැතුනොත් ඔයාලට account එකට හරියට නිර්මාණය වෙන්නේ නැහැ. right promo code කියන දාන්න මම මේ promo code එක paste කරගන්නවා. ඊට පස්සේ bonus for sport. ඔයාලට bonus එකක් ගන්න ඕනේ sport වලින්ද මොන game වලින්ද කියලා අහනවා. මෙතන click කරලා ඔයාලට මම මේකේ casino game වලට දානවා. casino game වලට දාගන්න පුළුවන්. බෝනස් එක නැත්තම් රිජෙක්ට් කියලා රිජෙක්ට් බෝනස් එකේ පානම් රිජෙක්ට් කරන. ඉතින් බෝනස් එක අපිට අවශ්‍යතාවය තියෙනනේ. ප්‍රොමෝ කෝඩ් එක දාලා තියෙන්නේ. ඒ බෝනස් එක උඩ කියන එකට ක්ලික් කරලා ඉවරලා රෙජිස්ටර් වෙන්න. මෙන්න මේ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කැප්ලොක් එකක් පුරවන්න. සමහර කැප්ලොක් මෙන්න මේකෙදි කරන්න තියෙන මෙන්න මේ බෝලේ අරගෙන ගිහිල්ලා හරියටම ගිහිල්ලා මේ බෝලේ පොඩ්ඩක් ඉන්න මේකේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ බෝලේ මේ යටයි තියෙන එරර් එක අරන් ගිහලා මෙන්න මේ බෝලේ අරන් ගිහලා මෙන්න මේ බෝලේ උඩින් හරියට තියලා අතාරින්න. ඊට පස්සේ ඒක සක්සස් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඊමේල් එක මගේ කලින් තියෙන ඊමේල් එකක් දීලා තියෙන නිසා තමයි මේක දෙන්න බැරි. මම මෙතනට ඊමේල් එකක් දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට Gmail එකක් නැවත දීලා මෙතන ඔයාගේ email එක වැඩ කරගෙන නැත්නම් එතන highlight කරලා තියෙනවා. ඒ කියන්නේ email එකෙන් account එකක් හදලා තියෙනවා කියන එක. ඉතින් හරි email එකක් මෙතනට ඔයාලගේ phone එකේ වැඩ කරන email එකක් account එකක් කලින් හදපු නැති email එකක් දාලා මෙන්න මේක next දෙන්න. next දුන්නාට පස්සේ මේ ටික නැවත එනවා මෙන්න මේ වගේ page එකකට. මෙතන ශ්‍රී ලංකා ඌව select country කියන එක තියෙනවා. select country කියන city කියන එකට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ city එක මම දැන් මොනරා ගන්න මම මොනරා කියලා select කරනවා. ඊට පස්සේ මේ ෆෝන් නම්බරේ මේ විදිහටම හරි ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ ළඟ next step එකෙන් දීලා register වෙන්න. හරිද? නැවත මට මේ ආයේ මේ H එක ආවේ අතන email එක වැරදිලා තිබ්බ නිසා තමයි නැවත මේ ආයේ මුලට ආවේ. ඒක email එක හරියට ගිහලා තිබුණා මේක මේ step එක ආයේ මට එන්නේ නැහැ. හරි දැන් මොන්නේ account එක මෙතනින් අපේ page එකකින් වෙන්න ඕන ටික ක්ලියර් මේ හරියටම register වුණා account එක. දැන් මෙතනදී අපි කරන්න ඕනේ මේ විදිහට account එක create වුණාට පස්සේ ඔයා ඊතුරු settings ටික හදාන්න ඕනේ app එකට ගිහිල්ලා. ඒ ටික මම කරන විදිහ දැන් ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. මොකද මෙතනදී අපි හදන්නේ app එකෙන් තමයි ඊතුරු ටික කරන්නේ. හරිද? මෙතන deposit withdrawal මොනවද කරන්න යන්නේ නැහැ. මෙන්න මේ account number එක අනිවාර්යෙන් copy කරගන්න. හරිද? මෙතන ටිකක් කියලා ඉන්නකොට මෙන්න මේ account number එක copy කරගෙන ඔයාලා කොතන හරි note down කරගන්න. ඊට පස්සේ ඔයාලගේ password ඔයාලා දැන් දන්නවනේ. මේක ක්ලික් කරලා මෙතනින් ඔයාලට app එක මෙතනින්ම ගන්න පුළුවන්. හරිද? නැත්තම් මම ඔයාලට මෙතන download කියන තැනක් තියෙනවා. download කියන තැනට ගිහලා app එකේ ගන්න පුළුවන්. හරිද? app එක ඔය විදිහට අරගෙන මෙතනින් download කියන තැනට app එක ගිහලා ගත්තට පස්සේ ඒ app එකේ තියෙන settings ටිකක් හදන්න මම ඒ ටික හදන්න app එකටම ගිහිල්ලා කියලා දෙන්නම්. හරි. හරි app එක log වුණාට පස්සේ app එකේ මෙන්න මේ විදිහට login කියලා තියෙනවා. app එක log වෙන්න අර අපේ දැන් අර දැන් හදපු password account name ID එක දීලා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට account එක generate වෙනවා. right මේ විදිහට generate වුණාට පස්සේ ඔයාලට මෙතන menu කියලා එකක් තියෙනවා යට. එන්නේ menu එක click කරලා ඔයාගේ අජිත් දිසානායක කියන උඩ profile එක උඩ එකපාරක් click කරන්න. click කරලා මෙන්න මේ edit කියන pencil icon එක click කරන්න. click කරලා මෙන්න මේ detail ටික ඔයාලා අනිවාර්යෙන් පුරව ගන්නවා. හරිද? මේ ටික අනිවාර්යෙන් නිවැරදිව පුරවගත්තේ නැත්නම් තමයි ගැටලුවක් වෙන්නේ. right මෙතනදී අපි ඉස්සෙල්ලාම උඩම තියෙන එක පුරවන්න අවශ්‍ය නැහැ. බේත් එක දාන බේත් place එක උපන් කොහෙද කියලා දාන්න. resident address එක කියන resident address එක කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලා මේක verification කරන identity එක දෙනවා නම් identity තියෙන විදිහම address එක දෙන්න. ඒක අනිවාර්යෙන් document type එක කියන click කරලා identity හරි ඔයාලගේ තියෙන මොකක් හෝ driving license තියෙනවා නම් මම identity තියෙන ඉතින් මම identity දෙනවා. ඊට පස්සේ මෙතන එතනට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එතන ශ්‍රී ලංකා කියලා දුන්නත් කවුරු නැත්තම් කිසිම ගැටලුවක් නැහැ. ඒක දුන්නේ නැතුණා කියලා. document number කියන එකට ID number එක දෙන්න නැත්නම් license එකේ number කියන එක දෙන්න. date of issue කියන එකේ identity හෝ license එක issue කරපු date එක issue by කියන එක උඩට දෙන්න අනිවාර්යෙන් මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා. ඔය විදිහට ඔය detail ටික පුරව ගන්න. දැන් මම මේ detail ටික පුරවලා තියෙන්නේ. fake account එකකින්ද මම මේකේ ආය ඔයාලට හදන්න යන්නේ නැහැ. ඒතර මේ බර්ත්ඩේ එක හදනකොට සමහර කට්ටිය කියනවා මට මේ වර්ෂයට යන්න අමාරු කියලා කියනවා. ඒ 2008 නම් 87 8 කියනකොට මේක මේ පොඩි තැනින් ක්ලික් කරගෙන ගොඩක් කරනවා මේ උඩින්ම තියෙනවා 2008 කියලා. අන්න ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලගේ වර්ෂ ටික ඩක් ගාලා මෙහෙම පල්ලෙහාට එනවා. එතන ඒක හදා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ ටික ඔක්කොම
ෆිල් කරලා ඉවරලා මෙතන සේව් දෙන්න. හරිද? දැන් මම මේක සේව් දෙන්නේ නැහැ මොකද මම මේ account එක fake account එකක් හදලා ඉඳ ඔයාලට මගේ account එකක් තියෙනවනේ. right. ඔතනින් ওই ටික හදලා ඉවරලා ඊට පස්සේ නැවත ඔයාලා මේ උඩ තියෙන setting කියන icon එක. මෙන්න මේ setting icon එක උඩට ගිහිල්ලා මෙතන security setting කියන එකක් තියෙනවා. මෙන්න මේ security setting එකේ phone number verification මෙන්න මේ ටික දැන් ඔයාලට පේන password එක විතරයි password එකයි profile එක personal profile කියන එකයි විතරයි දැනට හරියට detail ටික පිරෙලා තියෙනවා. ඊටු ටික අපි පුරව ගන්න phone number කියන එක උඩ click කරලා ඔයා මේකට දුන්න phone number එක නැත්නම් අරුතෙන් අර ඔයාගත්ත phone number එක මෙතන දාලා අපි මෙහෙම මම දෙමුකින් phone number එක දැන් ඔය විදිහට මේ phone number link කරපු ගමන් ඔයාට එන phone number එකට code එකක්. මම දැන් මේක link කරන්නේ නැහැ මේ account එක හදලා තියෙනවා මේකට error එක එනවා. ඒක නිසා මම හදන්නේ ඔයාගේ phone number එන code එකක්. අන්න ඒ code එක මෙතන generate වෙන තැනට code එක දෙන්න. ඒක දුන්නාට පස්සේ මේක ඔටෝම කොළ පාට වෙනවා. ඊළඟට තියෙනවා security coaction කියන එක. මේක වැදගත් වෙනවා. security coaction කියන එක උඩ click කරලා ඔයාලට පුළුවන් coaction එකක් store ගන්න. මෙන්න මෙතනින් පුළුවන් ඔයාලා මේ you are forest team ඒක ඔයාලා කැමති කණ්ඩායම මොකද්ද තාත්තගේ නම මොකද්ද අම්මගේ නම මොකද්ද මම දේශිමෙන් ඉන්නේ තාත්තගේ නම කියන එකේම ගමුකෝ father first name කියන එකට දාලා මෙතන වාඩි වෙනවා තාත්තගේ නම අපි කියමු සුන්දරේ කියලා සුන්දරපාල හරි චන්ද්‍රපාල හරි මොකක් හරි ඒක දාලා ක්ලික් කරලා තියන්න. හැබැයි ඔය ඔක්කොම ටික ඔයාලා කොහේ හරි පොතක නෝට් ඩවුන් කරගන්න. හේතුව තමයි මේ ඔයාලගේ පාස්වර්ඩ් මොකක් හරි අමතක වෙච්ච දවසට මෙන්න මේ security coaction එක අහලා ඉවරලා එකෙන් ඔයාලට log වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. two authentication කියන එක ඔයාලට පුළුවන් මේ authentication කියන එකත් මේක generate කරගන්න. authentication කියන එක ඉතින් ගොඩාක්ම secret code මෙන්න මෙතනදී open google authentication කියන web එක download කරගෙන මෙන්න මේ share QR code කියන එක copy කරගෙන ගිහිල්ලා අර google authentication එකට ගිහිල්ලා add කරන්න. add කරලා පස්සේ ඒකේ තප්පර ගානක යන code එක. මේක මේ screenshot code එකට ඒක පෙන්නන්නේ නැහැ. නැත්තම් මම ඔයාලට ඒක පෙන්නනවා. එන්නේ තප්පර 5ක් ඇතුළත එන code එක ඔයාලා මෙන්න මෙතනට ගෙනලා මේ Google authentication කියන code එක උඩ click කරලා paste කරවට පස්සේ ඒක verify වෙනවා. හරිද? ඊළඟට personal login email එක උඩ මෙහෙම click කරලා පස්සේ මේක email එක verify වෙනවා. ඉතින් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. මම මේ email එක හදන්නේ නැහැ. මොකද මේ email එකෙන් account එක හදලා තියෙනවා. අනාගතයේදී මට නිවැරදි account එකක් හදන්න ඕනෙත් මේ email එක මට වැදගත් වෙනවා. ඒක නිසා මම මේක හදන්නේ නැහැ. ඔන්න ඔය detail ටික හරියට clear කරාට පස්සේ ඔයාලට මේකේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ page එක ගැන අමුතුවෙන් කියන්න දෙන්නේ මේ dashboard එක මේ විදිහට පෙන්නනවා. deposit කරන්න පුළුවන් ඔයාලට ඕනම method එකකින් ඒ සම්බන්ධ වීඩියෝ මගේ channel එකේ තියෙනවා. ඒව බලලා හොඳ අදහසක් අරගෙන මේකට නිවැරදිව play කරලා වැඩ ටික කරගන්න.